විභක්ෂයේ කවුරුත් නැහැ. ඔක්කොමලා ගෙදර ගිහලා අඩියක් ගහන්න. දැන් අඩියක් ගහන්න විදියකුත් නැහැ. ගෙදර ගිහලා කණ්ඩ බොණ්ඩ විදියකුත් නැහැ. පඩිකුත් නැහැ. බම්බුවකුත් නැහැ. ඇවිල්ලා නිකන් ගෑ ගාලා යනවා. ඒ නිසා කරුණා කරලා කියන්න මේ මම විතරයි විභක්ෂයේ වාඩි වෙලා හිටියේ. ඒ නිසා මේ නිකන් බොරුවට විභක්ෂයේ කවුරු ඉන්නවා වගේ ආත්ති කරලා දික් කරලා කතා කරන්නේ නැතුව මේ පොඩ හිතලා කතා කරන්න කියලා. ගරු ප්‍රොෆෙසර් මේ බොහොම ගෞරවයෙන් මම අද මගේ අන්තිම කතාව මගේ අවුරුදු දෙකක් කාලෙන් ඒ නිසා මම ඔබතුමාට එකක් ඔබතුමාගේ අවසාන කතාව ඉතාමත්ම ප්‍රයෝජනවත් කතාවක් වේවි. රටට අනවශ්‍ය දේවල් කතා නොකර අවශ්‍ය දේ විතරක් කතා කරන්න. එතකොට අවශ්‍යම එකක් විතරයි කතා කරන්න යන්නේ. මේ චේගුවෙර කියලා තියෙනවා better to die standing rather than live on your knees කියලා. තමුන්නාසලා මේ මරණයක හොඳයි හිටගෙන මේ කකුලින් කකුල් නමලා ජීවිතේ බේරගන්න කියලා. ඒ නිසා මට එහෙම ඕමනාවක් නැහැ මේ කරු ප්‍රොෆෙසර්. මේ මම ඔබතුමාට එකක් කියන්නම්. අපේ රටේම ලොකු ප්‍රොෆෙසරෙක් ඉන්නවා. එයාගේ පුතාගේ නම තමයි දිමුතු සූරසේන. මේ ලියුමක් අවිලා තියෙන්නේ මට 19/8/26 දවස් දිනේ දාලා ජසීම් ජමීල් කියලා ජූකේ වල ඉන්න ජර්නලිසම් කරන එක්කෙනෙක් තමයි මේ ලියුමක් ගහලා තියන්නේ. මේ රටට ඉදාම වදගත් ප්‍රොෆෙසර් ගැන කතා කරලා තියෙනවා. එයාගේ පුතාගේ තමයි මේ දිමුතු දූරසේන. දැන් බලුවා නම් හරියටම දැන් කොළඹ වල අපාර්ට්මන්ට් එකක් විකුණලා තියෙනවා. අපාර්ට්මන්ට් 6යි 12th floor 64 Ward Place කොළඹ 7 ඔක්කොම වටිනාකම තමයි මේ මිලියන 185යි 185 මිලියන්. ඒ බිල්ඩින් එකට කියන්නේ ද ග්‍රෑන්ඩ්. හැබැයි ඒක විකුණපු එකනාගේ නම මිස්ටර් නිහාල් ඒටිආරාචි, ගත්ත එකනාගේ නම දිමුතු සූරසේන. කවුරුත් ගලබල වෙන්න ඕනේ නැහැ. දිමුතු සූරසේන කියලා පුතා තමයි මම කතා කරන්නේ. එයාට මිලියන 185ක් ගාන මේ බඩු දීලා තියෙනවා. මම නිකන් කියන්නේ. මම වෙන මොකුත් කියන්නේ නෙවෙයි ආවේ. හැබැයි මට මතක් කරන්න කැමති 2021 MB Express Pearl කියලා සිංගප්පූ නැවක් ආවා අපේ රටට. ඒක ඇවිල්ලා ඉන්දියාව වලින් කොළඹට යන ගමන් නයිට්‍රික් ඇසිඩ් කොස්මෙටික් කෙමිකල් ඕවා ඔක්කොම ටික අරගෙන ගිනි ගන්නවා මේ 2021. ඊට පස්සේ දවස් 12ක් ඒක ගිනි අරගෙන ඒක යට වෙනවා මේ මූදුවට දෙවෙනිදා ජූන් 2 2021. ඒකට නඩුව දාලා ඒ කාලේ හිටපු චීෆ් ජස්ටිස් ඒකට නඩුවට වන්දි ගෙවන්නයි කියලා තියෙනවා බිලියන් 1ක් US ඩොලර්. එතකොට බිලියන 1ක් US ඩොලර් කියන්නේ 1000ක් මිලියන 1000ක් US ඩොලර්. ඊට පස්සේ එයා ඉවත් වෙලා යනවා ඒ පුත්කලයා. ඊට පස්සේ ඉස්සරහට එන්න හිටපු හොඳම මේ චීෆ් ජස්ටිස් තමයි චීෆ් ජස්ටිස් කොතාගොඩ. එයාව ඒකට ඒ කොමිටි වලට පත් කරලා 5 bench ජස්ටිස් ටේබල් එකක් දාලා බෙන්ච් එකක් දාලා ඊට පස්සේ එයා ඉවත් වෙලා යනවා. ඊට පස්සේ කොටාගොඩ මහත්තයා තමයි දැන් චීෆ් ජස්ටිස් එන්න හිටපු එක්කන. හැබැයි දැන් කොටාගොඩ මහත්තයාව ඉවත් කරා ඒ කොමිටි එකෙන්. ඊට පස්සේ 5 bench එක 3 bench කරා. 3 bench එක දැන් ඉවර කරලා තියෙනවා මේ නඩුව. හැබැයි බිලියන 1ක් US ඩොලර් වලින් කියන්නේ මම. ඒ වගේ මිලියන 1000ක් ගෙවන්න තියපු එක මිලියන 1ක් ගෙව්වා සෙප්ටම්බර් 2025 ලෝකල් ඒජන්ට්. ඒ කියන්නේ ලංකාව ලෝකල් ඒජන්ට්. ඒ ලෝකල් කම්පැනි එක තමයි සී කන්සර්ටෝරියම් කියලා. ඒගොල්ලෝ මිලියන 1ක් US ඩොලර් මිලියන 1ක් නැත්නම් අපේ සල්ලි වෙන මිලියන 300ක් ගෙව්වා. ගහලා ඉවරලා ඊට පස්සේ ආපහු ඒ නඩුව අපේ ජනාධිපතිතුමා ඒ නඩුව ගත්තා. ගත්ත ගමන් කරා මේ කොටකොඩ මාත්‍යාව එළියට දැම්මා. එයා හොරෙක්නේ. ඒ නිසා එයාව එළියට දැම්මා බෙන්ච් එකෙන් කියලා එළියට දාලා ඉවරලා ඊට පස්සේ නඩුව වැව්වා. නඩුව වැව්වාම අපිට පාඩුවයි මිලියන 999ක් US ඩොලර්. ඒක 300 වැඩි කරන්න මම දන්නේ නැහැ. මම එච්චර ඉගෙන ගත්ත පොරක් නෙවෙයි. ඒ නිසා මට ඒක තේරෙන්නේ නැහැ. හිතලා බලන්නකෝ ඒ වෙනුවට එයාගේ පුතාට දීලා තියෙනවා. කාගේද පුතා කියලා මම දන්නේ නැහැ. ඒක DNA ටෙස්ට් එක කරන්න ඕනේ. ඒක වෙනම කතාවක්. දිමුතු සූරසේනට බිලියන් හරිද? ඒක කතාවෙන් දෙව අයියා. දිමුතු සූරසේනයි. මම ඔයාට කියන්න බෑනේ සයිකියාට්‍රික් ඩොක්ටර් කෙනා වෙලා ඉඳලා ඔයාට කියන්න බෑනේ ඔයා සයිකියාට්‍රික් ලඩ කියලා. මම කිව්වොත් ඔයා පව්. ඔයාගේ වයිෆ් උත් ඔයාට රැයට ළඟට එන්න දෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ නැහැ ඔයාට. ඉන්නව කටවාන. මේ කරුණාකරලා මේක බලා ගන්නකෝ මේ අපේ ප්‍රොෆෙසර් මම ඔයාට ගරු කරනවා. සාමාන්‍යයෙන් ඔය පුටුවේ වාඩි වෙන්න ඕනේ. ඔයා වගේ පුත්කලයා තමයි උතන වාඩි වෙන්න ඕනේ. නිසා මම සාමාන්‍යයෙන් මූලාසන මන්ත්‍රතුමිය කියලා කවදාවත් ඔබතුමාට කියන්නේ මම ඔයාගේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකට වාගකීම ගන්නවා. මම ඒ වගේ අපේ රට
බලාපොරොත්තු වෙන හිටිය අපේ රටවල් වල ඒ මල් පල ටික අයින් කරලා වල් පල ටිකක් අයින් කරලා මල් පල ටික දානවා කියලා. හැබැයි මේ වල් පල ටික උඩ බලාගෙන ඉන්නවා නමත් එක කියන්න කැමති නෑ. පව පොර නැගිටිනවා ඊට පස්සේ මේක තමයි chance කියලා. හැබැයි ඉතල බලන්නකෝ දැන් මම අහන්නකෝ අනේ බබා අහන්නකෝ අන්තිම කතාව අහන්නකෝ. දැන් මම මේ කතා කරන්නේ මේ නේ ඉන්නකො පොඩ්ඩක්. එයා මගේ හිතවතා මේ බල මේ මම ඒ කතාවත් කියන්න. එයා මගේ හිතවතා ඒ නිසා බය වෙන්න එපා. දැන් මේ දිමුතු සූරසේන කියලා කිව්වම ආණ්ඩුව නැගිටින්නේ මොකටද? හර්ද සාක්ෂි මම දැන් මේ පාර්ලිමේන්තුවේ දාලා යන මේ ඇත්තටම මම කියන්න මේ මට හරි සිංහලද දන්නේ නැහැ. කියනවා අපේ දමල වලින් හැමෝම නිර්වාණයි නම් ඒ කියන්නේ එක්කෙනෙක්වත් අන්ඩර්වෙයාර්වත් අදින්න නැත්තම් එතන අන්ඩර්වෙයාර් දාගෙන ඉන්න කෙනා මෝඩයි කියලා කියනවා. මම දන්නේ ඒක සිංහලෙන් කියන කොහොමද හැමෝම ඒක ඒරියා එක හැමෝම නිර්වාණය වෙනවා නම් අන්ඩර්වෙයාර් දාගෙන ඉන්න එක්කෙනා මෝඩයා කියලා කියනවා. ඒ වගේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ පුද්ගලයාගේ ඉස්සර මාව සයිකියාට්‍රික් පේෂන්ට් කියලා කිව්වා මට කිසි ලඩක් නැහැ. මේ මම ඒක අහලා තියෙනවා. මේකේ අංගොඩ වැඩ කරලා තියෙනවා සර් බෙහෙත් බිව්වද ඉන්නවම හරිද? මම මේ ටෙලිබල වැඩ කරලා තියෙනවා අංගඩ වැඩ කරලා තියෙනවා අවුරුදු 20ක් මේ මෙඩිකල් සිස්ටම් එකේ. ඒ නිසා මට කිසි අවුලක් නැහැ. හැබැයි දැන් ඔක්කොම ගානවා බලන්නකො හේතුව දැන් මම කතා කරේ දිමුතු සූරසේන ගැන. මම වෙන සූරසේන ගැන කතා කරලා නැහැ. ඔයාගේ තාත්තා වෙන්න නැති. ඔයාගේ පුතා වෙන්න නැති. මම ඒක කතා කරේ නැහැ. මේක තමයි මේ අපේ රටට වෙලා තියෙන්නේ. දැන් කෝදාගොඩ මහත්තයාව එළියට දාලා හරිද? හොඳ පුත්කලයා ටික එළියට දාලා අන්තිමට මේ කරලා තියෙන්නේ වල්පල. මේගොල්ලෝ හිතනවා ඇති මට නඩුවක් තියෙනවනේ. ඒ නිසා මාව අනේ මට තියන්නේ අර පොලිසියට වෙනප එකයි යෙලෝ ලයින් එක වල දාපු එකයි. ඒවා තමයි නඩුව තියන්නේ. ඒවා දාගන්නකෝ මාව හිරේ දාන්නකෝ. ඒකයි මම ඕගොල්ලන්ට කියවලා පෙන්නන්න දුන්නේ. better to die standing than live on your knees කියලා. මරණයටත් බය නැහැ අපිට. හරිද? හැබැයි කවදාවත් මගේ කකුල් නමලා දනිෂ්ඨ මලාවිලා ඕකට ලියුමක් අරන් ගිහලා අර නඩුව බේර ගන්න. ඒ නිසා මං යන්නේ. මතක තියාගන්න. හැබැයි ප්‍රොෆෙසර් මට මං කාලයක හිතාගෙන හිටියා අපේ දමල මිනිස්සු සිංගල මිනිස්සු කවදාවත් එකතු වෙන්නේ නැහැ කියලා. මේ පාර්ලිමේන්තුව ආවට පස්සේ මම අතරම මෙතන ඉන්නේ හැමදාම අපේ චානක මාදුවඩ ගයියා හැමදාම ප්‍රභාකරන්ට බනිනවා. ඔයගොල්ලෝ දැක්කනේ ප්‍රභාකරන්ට බදිනවා. හැබැයි අපි මම වැඳලා ඉල්ලුවා අයියාවිලා මගේ ළඟට වාඩි වෙලා ඉන්න. අපි කවදා අපේ අයිඩියොලොජි වෙනස්. මගේ අයිඩියොලොජි වෙනස්. ඔය මෙතුමාගේ අයිඩියොලොජි වෙනස්. හැබැයි අපි එකට වාඩිලා ඉන්නවා. දැන් මෙතන නාමල් ඉන්නවා නම් ගෙනලා මෙතන වාඩි කරගන්නවා. හැබැයි තමුන්නාසලා බොරු කරලා තමයි මේ රට මේ රවටන්නේ. අපිට එහෙම බොරු කරන්න ඕනේ නැහැ. මම අදවත් කියනවා හෙටත් කියනවා මම එළිය මීඩියා වලට ගිහින් කියලා තියෙනවා. මම සිංහල ජනතාවට හිත නාස්ති කරන්න නැත්තම් මේ රිදණ්ඩ නෙවෙයි මං කියන්නේ ප්‍රභාකරන් දෙයියෝ කියලා. මම ගරු කරන්නේ මගේ මිනිසුන්ට. මම අද ඇවිල්ලා කෝට් එකක් දාගෙන ටයි එකක් දාගෙන ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව වලද ඉන්න පුළුවන් නම් 1992 වල බෝම්බයක් පුපුරනකොට එක ඇවිල්ලා බෝම්බය වැටෙනකොට මාව බේරගත්ත මිනිස්සු දැන් බිම යට. හැබැයි තමුන්නාසලාගේ බේරගත්ත මිනිස්සු ඔක්කොම ටික කකුල් නැතුව අත් නැතුව ඉන්නවා. තමුන්නාසලා කතා කරනවාද? ලැජ්ජායක ඔක්කොම ඇදන් ටික මාර ගලවල යන්න. තමුන් අයියෝ මේ පුතාගේ නම කිව්වා නැගිටින්න දන්නේ නැහැ. අයියෝ මෙයාගේ නම කියනවා හරියට එදා වෙන එක්කෙනාගේ නම කිව්වා. මේ කියන්නකයි එක්වට මේ ඔබතුමාගේ කාලේ නාස්ති කර ගන්නවනේ. නෑ නෑ ඉන්නකෝ ඒක ඔයාලා නිකන් අපරාධනේ. මීඩියා කින් බලන්නකෝ ප්‍රොෆෙසර්. හරිද? මේගොල්ලෝ මේ ප්‍රොෆෙසර් ඔබතුමා හරි කියන්නකෝ මූලාසන ඉඳගෙන ප්‍රභාකරන් රස්තවාදියා කියලා. ටයිම් දෙන්න. මම ටයිම් දෙන්න ඔබතුමාට අද. මේක ඔබතුමාගේ කාලේ ඔබතුමා කතා කරන්නේ. ඒකත් කියන්න බැරි වෙලා ඉන්නේ. හරිද? මේ ඉන්නේ වල්පල මල්පල ටික කියනකො ප්‍රභාකරන් රස්තවාදී කියලා. මෙතුමා කියනවා ප්‍රභාකරන් රස්තවාදී කියලා. මම කිව්වා දෙයියෝ කියලා. අපි අපේ ස්ටෑන්ඩ් එකේ ඉන්නවා. හැබැයි අපි එකෙන් ගන්න ආදරේ. දැන් අද අවිල්ලා ශානකයි යවනවා මල්ලි අත්‍තරම අන්තිම කතාවද කියලා. මං කිව්වා අන්තිම කතාව තමයි ඒ 30 වෙනිදා නඩුව තියෙනවා මං යනවා මගේ රක්ෂාවට කියලා. හැබැයි ඔබතුමාලා රටේට පට්ටබල් බොරුවක් කියන්නේ. මම බොරු කියන්නේ මගේ ඥාතිට. මගේ ඥාතිට ආදර නිසා මම ආදර සිංහල ඥාතිට. ඔයා ගිහිල්ලා ඕන්න අපි ඔට්ටුවක් දාමුද? එන්න කියන්නකෝ අnder කුමාර සනායක අපේ ජනාධිපතිතුමාට ගිහිල්ලා ඔට්ටුවක් දාමු. මමද එයාද ඇත්ත කියන්න කියලා මේ රටේට. ඒ වගේ ලැජ්ජ වෙන්නේ නැති වැඩ තමයි ඔය තමුන්නාසලා කරන්නේ. තමුන්නාසලා කියන්නේ මුස්ලිම් නෑ, සිංහල නෑ, ඊට පස්සේ දමල නෑ කියලා. මම කියනවා මම දමල. මම ඒක අමතක කරන්නේ නෑ. මට දමල කියන කිව්වම මට මාර සතුටක් හම් වෙනවා. හැබැයි මම බඩාගන්නේ සිංහල එක්කනාව. ඇත්තටම සිංහල එක්කනාව. හැබැයි තමුන්නාසලා වගේ නේ නිකන් අර උඩ වේද කෑලි, පල්ලා වෙන කෑලි නෑ මම බඩාගන්නේ නෑ කවදාවත්. මතක තියාගන්න. උඩ ඒක ඕගොල්ලෝගේ රේන්බෝ කම්පැනි. ඒ රේන්බෝ කම්පැනි අපිට අදාළ නෑ. මම කැමැති නාමල් රාජපක්ෂ වගේ සජිත් ප්‍රේමදාස වගේ කට්ටිය කවුරු හරි කියනවා නම් තමුන් සිංහල කියලා මං අරුන්ට කැමැති.
හැබැයි දෙමළත් නෑ සිංහලත් නෑ කියලා අන්තිමට ඇවිල්ලා හැමෝටම කෙලවන්න දෙනවනේ ඔයගොල්ලෝ. අවුරුදු දෙකක් දුන්නානේ. කන්ටේනර්ස් 323. මං කිව්ලා පළවෙනි දවසේ මම මේ කතාව කියනකොට කන්ටේනර් 23 ඇතුලේ මේ KP ගේ බඩු තිබ්බා කියලා. අදවත් ඕගොල්ලෝ ඉන්ක්වයරි කරාද? මාව බලෙන් එකගෙන ගියා මේ CID එකට. මොකද උනේ? මොකද උනේ? ආද හොයාගත්තද? කන්ටේනර් ජෙලෝල්ලා ඉන්න එක වාහනේ නවත්තනකොට මම වරදිකාරයා. හැබැයි කන්ටේනර් 323ක් පන්නපේකන ජනාධිපතිගේ යාළුවා. එයා මේම බිමල් රත්නායක මේම තට්ටු කරලා කියනවා මගේ යාළුවා මේ මුකුත් කරන්නේ නැහැ කියලා. ලැජ්ජයි. තමුන්ගේ වයිෆුත් එක්ක ඇවිල්ලා පාර්ලිමේන්තු වාඩිලා කාමරේට දාගෙන ලැජ්ජයි. ලැජ්ජයි. ඊට වඩා හොඳයි මේ 2000 මම හිතන්නේ 1972 මහින්ද රාජපක්ෂ මහත්තයා වෙන කොයි හරි දැම්මනම් බඩුව. තේරෙනවද? මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ බඩු ටික එළියට දැම්මනම් අපිට ඔය කරදරෙන්නේ නැහැ. කරදරෙන්නේ නැහැ. අයි BOC එකනේ වැඩ කරේ. BOC එක නේද වැඩ කරේ? පත්වීම දුන්නේ මහින්ද රාජපක්ෂ නේද? නාමල් මහත්තයා දැන්නුත් කියනවා මේ අයියා හැනිත් පත්‍ර වාඩි වෙලා ඉන්න කියලා. ලැජ්ජ වෙන්න ඕනේ අනේ. ඊට වඩා මම තව එකක් කියන්නම්. අපි මේක කතා කරන්නේ අපේ හදවතෙන් ඉඳන්. අපිට අද සිංහල මිනිස්සු කෑම දෙනවා. මං ගිහිල්ලා කඩවල කෑම ඉල්ලනකොට මිනිස්සු කියනවා ડોක්ටර් සල්ලි දෙන්න එපා කියලා. අපි අපේ ජාතිට ආදරයි. මං කවදාවත් ඊළඟ ආණ්ඩුව මේගොල්ලෝ આવොත් කවදාවත් මං අපේ මිනිස්සු පාවල දෙන්නේ නැහැ. මං ඇවිල්ලා ඇමරිකාවෙන් කරොත් හැබැයි කවදාවත් බාවල දෙන්නේ නැහැ. මම මගේ මිනිස්සුන්ට කියනවා මම මගේ මිනිස්සුන් වෙන පෙනී හිටිනවා. දැන් මට ඕන නම් ඇවිල්ලා මේ ඉන්න එක පක්ෂවල එකතු වෙලා ඕන පක්ෂයට එකතු වෙලා මට ඡන්ද ගන්න පුළුවන්. මට ඡන්ද යන්න ඕනේ නැහැ. මට නැෂනලිස්ට් එක හම්බ වෙනවා. හැබැයි අපේ මිනිස්සුන්ට අපි ආදරේ. අපේ මිනිස්සුන්ට අපි ආදරේ. හැබැයි පරණ දේවල් මට මතක් කරන්න කැමති නැහැ. පරණ දේවල් මතක් කරන්න කැමති නැහැ. මගේ තාත්තාත් නැති වුණා. ඔයාලා නිකන් ඔය මේ චූටි බම්බු කතා කරන්න නැතුව අහන්න. මේක මගේ තාත්තා නැති වුණා කොටියක ඉඳන්. හැබැයි මං ඒක අමතක කරන්න ලාස්ති. මට වැරදක් කරලා තියෙනවා නම් මම නාමල් රාජපක්ෂගේ තාත්තා වැරදක් කරලා තියෙනවා නම් එයාට බලා ගන්න තිබ්බා මගේ තාත්තාත් එක්ක. මට බලා ගන්න ඕනේ නැහැ මේ නාමලුත් එක්ක. එහෙම බලාගත්තා නම් ඊළඟ පරම්පරාවේ මගේ පුතා ගිහිල්ලා නාමල්ගේ පුතාට කතා කරන්න බෑ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමායි කාලේ තව විනාඩි 2යි. thank you sir. හැබැයි ඕගොල්ලෝ ඇති කරන්නේ ඒක. ඕගොල්ලෝ ඇති කර බලන්නකෝ ත්‍රිකෝණාමල වල අර මේ පුදුමිලිප තිබ්බාම මොකද ජරා වැඩ කරේ පොලිසිය දාලා ඒක උසුවේ. හැබැයි මම එහෙම කරන්නේ නැහැ. මම 2029 හැරි ඇවිල්ලා ආණ්ඩු පක්ෂයේ මේගොල්ලොත් එක වාඩි වෙලා හිටියොත් නැත්නම් සජිත් ප්‍රේමදාස සර්ත් එක වාඩි වෙලා හිටියොත් මම එහෙම කරන්නේ නැහැ. මම අපේ මිනුවට අපේ මිනිසුන් වෙනුවට ඉන්න ඊළඟ එන ජනාධිපතිතුමා මම රණ්ඩ වෙනවා. හැබැයි ඔයාලගේ එම්පිලා දමල එම්පිලා කවුද කියලාවත් දන්නවද කියලා බලන්නකෝ සිංහල ජනතාව. ඔයාලගේ දමල එම්පිලා කවුද කියලාවත් ඔයගොල්ලෝ දන්නවද? කවදාවත් නැහැ. ඒ නිසා අපිත් ඔයගොල්ලෝට ඔයගොල්ලෝගේ ටී-ෂර්ට් එක අනේ තියනවා මංගාව. පුළුවන් නම් කවුරු හරි යවනවාද ආපහු යවන්න. අන්ද්‍රකුමාර ලොක්කාගේ ටී-ෂර්ට් එක ගෙදර තියෙනවා. හරිද? ඒක මම බල්ලට දානවා කියලා හිතාගත්තා. හැබැයි එහෙම නරක කරන්න බෑනේ මේ අපේ ජනාධිපතිතුමානේ. ඒ නිසා මේ බල්ලට කැමති වෙන්නේ නැහැ ඒකට. ඒ නිසා මම ඒකට දාලා නැහැ. හැබැයි බල්ලට කටක් තියනවා නම් ඌ දාන්න එපා කියයි. හැබැයි මම දාන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ නේ. ටී-ෂර්ට් එක කියන්නේ මම. ඒ නිසා එහෙම කරන්නේ මට ඕන නම් ඕගොල්ලෝට ආවිල්ලා දනිස්නමල ආවිල්ලා ඔයගොල්ලෝ ලියුමක් අරගෙන ගිහලා අර නඩුව බේර ගන්න තිබා. හැබැයි අපි එහෙම එයයි නගිටලා යන්නේ බබා. නගිටලා යනවා බබාලා. හැබැයි අපිට එහෙම ඕමනාවක් නැහැ. අපි ඒ කවදාත් කරන්නේ මේක මගේ අන්තිම කතාව. හැබැයි මම ඔයගොල්ලෝටත් කවදාත් වැරදක් කරලා නැහැ. ඔයගොල්ලෝ කීයසරයක් ඇහුවාද මට මල්ලි ඕක නවත්තන්න. අපි ලියුමක් හදලා දෙන්නම් කියලා මම ඒක ගත්ත නෑනේ අද වෙනකන්. ඔයාලට අවිලා ගත්ත නෑනේ ඒ ලියුමක්. මම මගේ මිනිසුන්ටත් මම ආදරේ සිංහල ජනතාවටත් ආදරේ මුස්ලිම් ජනතාවට තමයි මම යන්න දවස්වල අන්තිම දවස් අජර්මන් මෝෂන් එක දැම්මේ මුස්ලිම් ජනතාවට. හැබැයි මම එකක් කියන්නම් බැරි වෙලා හරි 2029 අපි ඡන්ද ඉල්ලනවා නම් මම ඡන්ද ඉල්ලන පැත්තට නම් කවදාවත් මේ ඡන්ද ඉල්ලන්න එපා ඔයගොල්ලෝ කවුරු හරි. හරිද? මිනිස්සුම ගහලා පෙන්නනවා. ඊට වඩා තව එකක් කියන්න ඕනේ මම මේ පාර්ලිමේන්තුව ඇතුලේ කාගේරි හංසයියා හදවත ඉඳන් සෙක්‍රටරි ජෙනරල් අනිත් එක මැඩම් කුෂානි රෝගරන්දීර ඊට පස්සේ අපි ඉන්නේ මල්පල ටික මම ඔයගොල්ලෝගේ හිත කඩලා තියෙනවා නම් මම ඇත්තටම මේ ඝනකාට වෙනවා මේක මම මගේ පැත්තට ඉන්න ඕනේ කියලා කියපු කතාව මම ඔයගොල්ලොත් එක ඩීල් එක ගාලා මෙහා වෙහි වාඩි වෙන්නෙත් නැහැ මේක ඩීල් එක ගාලා ඔයාලත් එක වාඩි වෙන්න ඒ වගේ විපක්ෂ නායකතුමා ඒ වගේ අනිත් හැමෝම මන්දිරලා අයියා වගේ නම කියන්න අපිට නැගිටිනවද නගේ මහින්ද ජයසිංහ අයියා නැගිටිනවද මම ගියාට පස්සේ ගියා කෝ අට්ටුනා කියලා හොයන්න එපා ඒක නාමල්ම හොයා ඔබතුමායි කාලේ අවසానයි අපරේස දෙන්න ඔබතුමා ඉන්ක්ලූඩින් මේ පාර්ලිමේන්තුවේ සර්වේ කරන්න හැමෝටම මම හරියටම ආදරේ
දෙදස් විසිනම හරි නැත්තම් පස්සේ හරි කවදා හරි මේ පාර්ලිමේන්තුව මං එනකොට මම මගේ විදියට එනවා මං කවදාවත් පාට වෙනස් කරලා එන්නේ නැහැ. ඒ නිසා මම මොකරි වරදක් කරලා තියෙනවා නම් මේ පාර්ලිමේන්තුව ඇතුලේ මාව සමාවෙන්න භාෂාවේ මොකරි අඩපාඩුවක් තිබ්බා නම් මාව සමාවෙන්න මං හිතලා කරපු ඒවා නෙවෙයි ඒක. අනිත් එක අර කක්කුස් මාඩි අර මේවා කියපු ඒවා මම නිකන් ආත්තලයකට ගත්ත ෆන් එකක්. එහෙම නෑ. එහෙම නැතුව එයාට කරදර කරන්න නෙවෙයි. ඒ නිසා එයාටත් සමාව ඉල්ලනවා. ඊට පස්සේ අර උගණ්ඩා කීරද එයා නංගිගෙන එයාටත් සමාව ඉල්ලනවා. බොහොම ස්තුතියි.